ගංවතුරෙන් මේ අවතන් වුණ අයගේ දැන් ඔය ගෙවල් එහෙම යට වෙච්ච අයගේ දැන් මම පළවෙනි වීඩියෝ එක දැම්මා ප්ලග් පොයින්ට් ඊට පස්සේ හෝල්ඩර් බල්බ් එහෙම වතුරට යට වුණා නම් ඒවා මේ සර්විස් කරලා ඒවා ආයි ප්‍රයෝජනට ගන්න විදිය මම දැම්ම ඔයාලට. අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ බොක්ස් එකේ මෙතන මේ සෙට් එකේ ගැටලුවක් ආවොත් මේ MCB වල ඊට පස්සේ මේන් ස්විච් එක ටිප් ස්විච් එක ඒවා ගැටලුවක් ආවොත් ඔයාලා කොහොමද මේක හදාගන්නේ කියලා ඒ ටික මට කියලා දෙන්න තමයි මම අද ආවේ. හරි. මුලින්ම මම මේ ටික හඳුන්වා දෙන්නම්. දැන් ඔය කට්ටිය හැමෝම කියන්නේ මේන් ස්විච් එක ඔෆ් කරලා තියන්න කියලා. ඒ තමයි මේන් මේක තමයි පළවෙනියටම ඉන්නේ මේන් ස්විච් එක. ඊට පස්සේ දෙවෙනි එක ඇවිල්ලා ට්‍රිප් ස්විච් එක. ඊට පස්සේ තුන්වෙනියට තමයි මේ බේකර් පද්ධතිය තියෙන්නේ. එතකොට ඔයාලගේ මීටර් බෝඩ් එකෙන් ප්‍රධාන විදුලිය නිවසට ලැබෙන්නේ මෙන්න ඉස්සෙල්ලම ලැබෙන්නේ මෙන්න මේන් ස්විච් එකට. ඒක තමයි කියන්නේ අපි නිතරම මේන් ස්විච් එක ඔෆ් කරලා තියන්නේ කියලා. ඊට පස්සේ තමයි මේ ට්‍රිප් ස්විච් එකට ඇවිල්ලා ට්‍රිප් ස්විච් එකෙන් ඊට පස්සේ මේ බේකර් පද්ධතියට බෙදලා දීලා තමයි මේ ඔයාලගේ නිවස පුරා විදුලිය අරන් යන්නේ. එතකොට ඔයාලට කියන්න ඕන මේ එතකොට මේකේ මෙන්න මේ බාර් එක යට බාර් එක. මේ යට බාර් එක ඇවිල්ලා නියුට්‍රල් බාර් එක. නිවසේ තියෙන සියලුම නියුට්‍රල් වයර් ටික ඔක්කොම එකට එකතු වෙලා මෙතනට තමයි එන්නේ. හරිද? ඊට පස්සේ මේ මෙතන තියෙන එර්ත් වයර් එක. ඊට පස්සේ මේ උඩින් තියෙන මේ බේකර් වලට උඩින් දීලා තියෙන්නේ ඔයාලා ඒවල මම අර පහුගිය දවසේ කිව්වේ ලයිව් කනෙක්ෂන් කියලා. අනේ ලයිව් වයර් ටික සේරම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනට. එතකොට මේ විදිහට තමයි මේ පද්ධතිය තියෙන්නේ. එතකොට අපි මේ මුලින්ම බලන්න ඕන මේකට මම ගත්ත මෙන්න මේ සූත්‍රිකා බල්බ් එක. ෆිලමන්ට් බල්බ් කියන්නේ. අන්න ඒ බල්බ් එකක් ගත්ත මේක ටෙස්ට් කරගන්න මේ බල්බ් එක නැත්තම් ඔයාලට මේ වෙන බල්බ් එකක් හරි දාගන්න. මොකද මේ වෙලාවේ මේ හොය ඉන්න බෑනේ ඔයාලගේ වැඩත් එක්ක. මේක මේ අනිත් අයටත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒකින්ද ඔයාලත් බලන්න. ඊට පස්සේ මේකට අපි බලන මුලින්ම විදුලිය ලැබෙන දැන මේ තියෙන්නේ. ඒක ඇවිල්ලා තියෙන නිවසට ඇම්පියර් 30 වයර් එකකින් මේ ඇවිල්ලා තියෙන රතු පාට නිල් පාට. මේක සමහර වයරින් කරද්දී මේ උඩිනුත් දෙනවා යටිනුත් දෙනවා. ගැටලුවක් නැහැ කොහොම දුන්නා. දැන් මේක නම් උඩින් දීලා තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලා මුලින්ම චෙක් කරගන්නවා මෙතනට ඉස්සෙල්ලා විදුලිය එන්න එපා. මේ පද්ධතියට යන විදුලිය එන්න ඕන. ඊට පස්සේ මම මෙහෙම විදුලිය අන්නම චෙක් කරගන්නවා. හරි. දැන් එතන ගැටලුවක් නැහැ. ඊට පස්සේ එතනට ආවට පස්සේ බලන්න ඕන මෙතන